ආයිබෝන් රියැක්ට් සංකල්ප දින 60න් ඉගෙන ගන්න අපේ මේ ගමනේ දෙවනි දවසට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි අද අපි කතා කරන්න යන්නේ React වල තියෙන හරිව ඉන්ටරෙස්ටිං ඒ වගේම හරිම වැදගත් concept එකක් ගැන. ඒ තමයි virtual DOM. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියන VDOM එක. ඇත්තටම React මෙච්චර වේගවත් වෙන්න මෙච්චර පොපුලර් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. Let's find out why. ඉතින් virtual DOM ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් බලමු ඇයි අපිට මේ වගේ දෙයක් උබහොප්ට් ඕනේ කියලා. ඒකට අපි මුලින්ම තේරුම් ගන්න ඕන real DOM එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. DOM ඒ කියන්නේ document object model. හරිම සරලව කිව්වොත් මේක තමයි browser එක අපේ website එකේ HTML structure එක තේරුම් ගන්න විදිය. ඒක හරියට ගහක අතු බෙදිලා යනවා වගේ tree like structure එකක්. ඉතින් අපි JavaScript වලින් page එකේ මොක හරි දෙයක් වෙනස් කරන්න ඕන වුණාම අපි කෙලින්ම ගිහින් කතා කරන්නේ ඒ කියන්නේ manipulate කරන්නේ මේ DOM එකත් එක්ක තමයි. හැබැයි මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ real DOM එක අප්ඩේට් කරන එක වෙනස් කරන එක හරිම slow. හිතන්නකෝ අපේ UI එකේ පොඩි ටෙක්ස්ට් කෑල්ලක් වෙනස් කරන්න ගියත් browser එකට සිද්ධ වෙනවා මුළු layout එකම ආයෙමත් calculate කරලා මුළු screen එකම repaint කරන්න. මේක තමයි ගොඩක් web applications වල performance bottleneck එක. ඒ කියන්නේ වේගය අඩු වෙන්න තියෙන ලොකුම හේතුව. ඉතින් මේ performance problem එකට React ගෙනාවා හරිම smart solution එකක්. අන්න ඒක තමයි අපේ අද කතාවේ hero, the virtual DOM. Virtual DOM කියන්නේ real DOM එකේම lightweight, ඒ කියන්නේ හරිම සැහැල්ලු in memory copy එකක්. වැදගත්ම දේ තමයි මේක browser එකේ නෙවෙයි තියෙන්නේ memory එකේ. ඇත්තටම කිව්වොත් මේක plain JavaScript object එකක් විතරයි. ඒ කියන්නේ හරිම සරලයි. අන්න නිසා මේකත් එක්ක වැඩ කරන එක මේකේ වෙනස්කම් කරන එක lightning fast. අපි මේ දෙක පැත්තෙන් පැත්ත තියලා බැලුවොත් real DOM එක හැදිලා තියෙන්නේ බර සංකීර්ණ HTML objects වලින් ඒත් virtual DOM එක කියන්නේ simple JavaScript object එකක් විතරයි. speed එක ගත්තොත් real DOM එක manipulate කරන එක slow ඒත් VDOM එක හරිම fast. අන්තිමට real DOM එක අප්ඩේට් කරන්නේ කෙලින්ම browser එකෙන් හරි JavaScript වලින් හරි. ඒත් VDOM එකේ හැම අප්ඩේට් එකක්ම handle කරන්නේ React වලින්. හරි දැන් තමයි fun part එක. කොහොමද මේ VDOM magic එක වැඩ කරන්නේ? React කොහොමද මේ VDOM එක use කරලා අපේ applications මෙච්චර වේගවත් කරන්නේ? process එක වෙන්නේ මෙහෙමයි. මුලින්ම user කෙනෙක් මොන හරි action එකක් කරාම app එකේ state එක වෙනස් වෙනවා. ඊට පස්සේ React එක real DOM එකට අත තියන්නේ නැහැ. ඒ වෙනුවට memory එකේ අලුත්ම virtual DOM එකක් හදනවා. තුන්වෙනියට diffing කියන process එකෙන් පරණ VDOM එකයි අලුත් VDOM එකයි compare කරලා වෙනස් වෙච්ච තැන් ටික විතරක් හොයාගන්නවා. හරියට spot the difference puzzle එකක් වගේ. අන්තිමටම React ඒ හොයාගත්ත වෙනස්කම් ටික විතරක් අරගෙන එකපාර batch update එකක් විදියට real DOM එකේ update කරනවා. හරිම efficient නේද? මේ diffing කියන process එකට කියන තවත් නමක් තමයි reconciliation. මේක තමයි React වල secret sauce එක. මේ super fast process එක නිසා තමයි React වලට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ real DOM එකේ මොනවාද කොතනද වෙනස් කරන්න ඕනේ කියලා. අනවශ්‍ය කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව. හරි දැන් බලමු ඇයි මේ VDOM system එක web development වල ඇත්තටම game change එකක් වෙන්නේ කියලා. මේක developer කෙනෙක් විදිහට අපේ ජීවිතේ කොහොමද ලේසි කරන්නේ? ප්‍රධාන වාසි තුනක් තියෙනවා. 1. It's fast. JavaScript objects දෙකක් compare කරන එක browser DOM එක වෙනස් කරනවට වඩා ගොඩාක් වේගවත්. 2. It's efficient. React update කරන්නේ අවශ්‍යම වෙනස්කම් ටික විතරයි. 3වෙනි සහ වැදගත්ම දේ තමයි it enables a new way of coding called declarative UI. දැන් මේ code snippet එක දිහා බලන්න මේක තමයි declarative කියන එකේ magic එක. අපි මෙතන React වලට step by step instructions දෙන්නේ නැහැ. ඒ කියන්නේ loading කියන div එක අයින් කරලා data තියෙන div එක එතනට දාන්න කියලා කියන්නේ නැහැ. ඒක තමයි පරණ imperative ක්‍රමය. ඒ වෙනුවට අපි React එකට කියන්නේ state එකට අනුව UI එක කොහොම පෙන්වන්න ඕනේද කියලා විතරයි. is loading true නම් loading පෙන්වන්න නැත්නම් data පෙන්වන්න. ඒක කරන්නේ කොහොමද කියන එක React virtual DOM එක පාවිච්චි කරලා background එකෙන් බලා ගන්නවා. This is a complete game changer for developers. හොඳයි අද දවසට අපි virtual DOM ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. key takeaway එක තමයි VDOM එක නිසා React වේගමත් සහ efficient වනවා විතරක් නෙවෙයි ඒක අපිට declarative විදියට කෝඩ් කරන්නත් ඉඩ දෙනවා. අන්න ඒක තමයි React වල තියෙන නියම magic එක. අපේ React in 60 days series එකේ day 2 එක මෙතනින් ඉවරයි. day 3 එකෙන් අපි හෙට හම්බෙමු. හෙට අපි මේ declarative UI කියන concept එක ගැන තවත් ගැඹුරින් කතා කරනවා. follow කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.